සාදුකින් පෙළෙන දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව්. ජාත්‍යන්තර කම්කරු දිනය. කම්කරුවා කියනට වඩා වැඩිය වැඩ කරන ජනතාව කියන හැඳින්වීමට මම කැමති. වැඩ කරන ජනතාව කියලා කියන්නේ පාරාතු ගාන කුණු අදින පුලි වැඩ කරන අයට විතරක් නෙවෙයි. වැඩ කරන ජනතාව කිව්වම අපි හැමෝම වැටුප් ලබන, ලාභ ලබන, දීමනා ලබන මේ හැම කොට්ටාසයක්ම ඒකට අයිති. වැය කරන්නේ ශ්‍රමය වෙන්න පුළුවන්, දැනුම වෙන්න පුළුවන්, මුදල් වෙන්න පුළුවන්. ඒ හැමෝම තමන්ගේ ආදායම වෙනුවෙන් යම් කැපකිරීමක් කරනවා. ඒ කරන කැපකිරීමට ඔවුන්ට යම් ප්‍රතිලාභයක් නැවත ලැබෙනවා. සමහර වෙලාවට ඒ ප්‍රතිලාභය වාසිදායකයි. හැබැයි බොහෝ වෙලාවට ඒ ප්‍රතිලාභය ඉතාමත් අවාසිදායකයි. වෘත්තීය සටන්, වෘත්තීය අරගල මේ හැම ක්‍රියාදාමයක්ම සිදුවන්නේ ඒ ප්‍රතිලාභය වැඩි කරගන්නයි. ඒ සටන් වලදී වැඩිපුරම ඇහෙන සටන් පාඨයක් තමයි දියව් කියන එක. තමන්ට ලැබිය යුතු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම හොඳ දෙයක්. ඒ වගේම තමන්ගෙන් ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් ගැන උනන්දු වීමත් වැදගත් දෙයක්. ලැබෙන පඩියට සාධාරණයක් ඉටු කරන්න අපිට පුළුවන්. අයිතිවාසිකම් වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන පෙනී සිටින්නත් අපිට පුළුවන්. එහෙනම් සහෝදරවරුනි, ඊළඟ මැයි දිනය වෙනකල් ඔයාලා අපි හැමෝටම සුබ වැඩ කරන ජනතාවගේ වසරක් වේවා.